ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ සතර ඉලක්ක කියන මේ මූලාශ්‍රය ඇසුරෙන් ඇත්තටම අපි කවුරුවත් දන්නේ නැහැ නේද මේ සසරේ කොච්චර කල් අපි ආවද මොන වගේ තැන්වල ඉපදුනාද කියලා. ඔව් ඒක නම් දන්නේ නැහැ තමයි. මිනිස් ලෝකෙද තිරිසන් ලෝකෙද සමහර විට പ്രേත ලෝකෙද නිරේද හරියටම කියන්න බෑ. ඉතින් මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ වටිනාකම වගේම ආයෙත් අර සතර අපායට වැටෙන තියෙන අනතුරු ගැනත් බුදුදහමේ කියනවා. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රය දිහා බලලා බුද්ධ දේශනාවල හරය වගේ තියෙන ප්‍රධාන ඉලක්ක හතර මොනවද කියලා ගැඹුරින් කතා කරමු නේද? අනිවාර්යයෙන්ම. ඇත්තටම අපි මේ පෘථග්ජන ස්වභාවයෙන් මිදෙන්නේ නැතුව ඒ කියන්නේ කෙලස් තියෙනකම් අර ජීවිතයේ ඇත්ත තේරුම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකම් ඔය කියන සතර අපාය දුකට වැටෙන තියෙන අවදානම කාටද තියෙනවා? ඒකෙන් ගැලවීමක් නෑ එතකොට. නෑ මූලාශ්‍රය අර කියන ජිගල සූත්‍රයේ තියෙනවා වගේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ අපායකට වැටුනොත් ආයෙත් මනුස්ස ආත්මයක් ලබන එක හරියට අර විය සිදුරකින් අහස බලන කන කැස් බෑවා වගේලු. ඒ කියන්නේ හරිම දුර්ලභයි. ඊටාමත්ම දුර්ලභ දෙයක්. ඒකෙන්ම පියනවනේ ඒ අනුතර කොච්චරද කියලා. එතකොට ඉතින් පළවෙනි ඉලක්කය හරිම පැහැදිලි වගේ. ඒ කියන්නේ මේ ලොකුම අනුතුරෙන් සතර අපා දුකෙන් සත්‍ය මුදව ගන්න එක. ඔව් ඒක තමයි මුලින්ම තියෙන දේ. ආරක්ෂාව. මූලිකම ආරක්ෂාව. හරි. ඊළඟට දෙවනි කාරණය. දැන් කවුරුත් දෙවිවරුණත් මිනිසුණත් කැමති සැප විඳින්න. ඔව් ඒක ඇත්ත. ඉතින් දෙවෙනි ඉලක්කයේ විදිහට මේ මූලාශ්‍රය පෙන්වා දෙන්නේ සුගතියේ ඉපදීමෙන් ලැබෙන සැපය ලබා දෙන එක. ඒ කියන්නේ හොඳ තැනක ඉපදිලා ඉන්න එක. හොඳ තැනක. ඒ කියන්නේ දෙව්ලොව වගේ. ඔව් දෙව්ලොව වගේ තැනක ඉපදිලා සැප විඳීම. හැබැයි ඉතින් වැදගත්ම දේ තමයි බුදුදහම එතනින් නවතින්නේ නැහැ. එතන නෙවෙයි අවසානය. එතකොට තුන්වෙනි ඉලක්කය මූලාශ්‍රයේ තිබුණා වගේ මේ අපේ ජීවිතේ පිටිපස්සේ තියෙන බලවේගයක්. ඒ කියන්නේ අපි කරන දේවල් කර්මය. කර්මය. ඒක නිසා අපි දිගටම මේ සසරේ යනවා කියලත් ඒ ගමන කෙටි කරන එකත් බුදුදහමේ ආරමුණක් කියලාත් කියනව නේද? අනහරි. හරියටම හරි. කර්මය තමයි මේ සසර චක්‍රේ දිගටම කරකවන්නේ. ඒකයි අර සුගතිය ලැබෙන සැපත් නියත නෑ කියන්නේ. ඒ తాවකාලිකයි. ඔව් తాවකාලිකයි. කර්මය ගෙවුනම ආයෙත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි තුන්වෙනි ඉලක්කය වැදගත් වෙන්නේ මේ දිග ගමන කෙටි කරගන්න එක. හරි. එතකොට හතරවෙනි එක. හතරවෙනි සහ උත්තරීතරම. ඒ කියන්නේ ඉහළම ඉලක්කය තමයි මේ හැම දුකකින්ම සසර ගමනින්ම සම්පූර්ණයෙන් මිදිලා අර පරම සැපත නිවන අවබෝධ කරගන්න එක. නිවන. ඔව්. මූලාශ්‍රයට අනුව නම් බුදුහාමුදුරන්ගේ හැම දේශනාවක්ම වගේ මේ ඉලක්ක හතරෙන් එකකට හරි කීපයකට හරි සම්බන්ධයි කියලායි කියන්නේ. හරිම පැහැදිලි. ඒත් ඉතින් මේ ඉලක්ක තේරුම් වරෙන් ඒ පැත්තට යන්න බාධා එනවනේ. ඔව් ඔව්. මූලාශ්‍රයේත් කියනවා වගේ අර ආශාව, තරහා, මාන්නය අනිතයිට වෛර කරන එක වගේ දේවල්. කෙලස් අකුසල්. ඒවා නිසා අපිට හරියට හිතන්න මේ දේවල් හරියට තේරුම් ගන්න අමාරු වෙනවා කියනවා. අන්න ඒක තමයි තියෙන ලොකුම අභියෝගය. ඒ කෙලෙස් සහ නොදැනුවත්කම ඒ කියන අවිද්‍යාව නිසා තමයි ධර්මයේ ඇහුණත් වැඩක් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඒකේ නියම ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. ගන්න බැරි වෙනවා. මේක නිකම්ම ලැබෙන දෙයක් නෙමෙයිනේ. මූලාශ්‍රයේත් කියන්නේ අපිම උත්සාහ කරන්න ඕන නුවණින් බලන්න ඕන මේ බාධක මොනවද කියලා හොයලා හඳුනගෙන ඒවෙන් මිදෙන්න අපිම පියවර ගන්න ඕනේ. ඉබේ වෙන්නේ නැහැ. තව දෙයක් තිබුණා මූලාශ්‍රයේ. අර මිනිස්සෙක් විදිහක ඉපදෙන එක ගැන. ඒ කියන්නේ විඥානීය කර්මයට අනුව ගිහින් මව් කුසයකට බැස ගන්න හැටි. ඊට පස්සේ අර ඇහැ කන නාසය වගේ ඉන්ද්‍රියන් ටිකත් ඒ කර්මයට අනුවම කුස තුල හැදෙනවා කියලත් පැහැදිලි කරලා තිබුණා. ඒ කියන්නේ අර තුන්වෙනි කාරණය. කර්මයේ බලපෑම තවත් පැහැදිලි වෙනවා නේද? වෙන්නේ. එහෙමනම් අපි අද මේ මූලාශ්‍රය ඇසුරෙන් කතා කළේ බුදුදහමේ තියෙන හරය වගේ. ප්‍රධාන ඉලක්ක හතරක් ගැන. පළවෙනි එක සතර අපායන් මිදීම. දෙවෙනි එක සුගතියක ඉපදීම. තුන්වෙනි එක මේ දිග්ගැස්සන සසර ගමන කෙටි කර ගැනීම. හරි. සහ හතරවෙනි එක ඒ හැම දෙයකින්ම එතර වෙලා නිවන අවබෝධ කර ගැනීම. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරන්නම්. මේ ඉලක්ක හතර ගැන අපි කතා කළා. ඒවට බාධා වෙන කෙලස් ගැන කතා කළා. ඉතින් මේ දේවල් දැනගත්තම අපි එදිනදා කරන කියන දේවල්, ඒ කියන්නේ කර්මය, අපේ ජීවිත දීර්ඝකාලීන අරමුණු දිහා බලන විදිහ පොඩ්ඩක් හරි වෙනස් වෙන්න ඉඩ තියෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. Tamanගෙම හිත ඇතුලේ මේ ධර්ම මාර්ගයට යන්න තියෙන ලොකුම බාධාව මොකක්ද කියලා නුවණින් හොයලා බලන එක සමහර විට මේ ඉලක්කවලට ටිකක් හරි ලං වෙන්න උදව්වක් වෙයි කියලා හිතෙනවා.